මේ දවස්වල සිද්ධ වෙන ග්‍රහ චලනය වීම පිළිබඳව මම අද කතා කරන්නේ. ග්‍රහ මාරු වීම, චලනය වීම 4ක් පමණ සිද්ධ වෙනවා. ගුරු වක්‍ර වීම සිද්ධ වුණා නොවැම්බර් 11 වෙනිදා. ඒ වගේම රවි මාරුව සිද්ධ වෙනවා අද දවස තුල. ඊළඟට ශනි නිවෘත්ත වීමක් සිද්ධ වෙනවා නොවැම්බර් 29 වෙනිදා. ඒ වගේම බුධ ග්‍රහයා තුලා සහ වෘශ්චික රාශිවල ගෝචර වීම සිද්ධ වෙනවා. ඒ වගේම සිකුරු ග්‍රහයාගේ මාරු වීමක් තියෙනවා 26 වෙනිදා. ඉතින් මේ නොවැම්බර් මාසය තුල සිද්ධ වෙන ග්‍රහ චලනය වීම, මාරු වීම තමයි අද මම කතා කරන්නේ. ඔබ මේ පිළිබඳව දැනුවත් වෙන්න කැමති ඇති. ග්‍රහ මාරු වීම පිළිබඳව උනන්දු වෙන කෙනෙක් නම් මොකද ඔබට ඉදිරි කාල සීමාව සැලසුම් කරගන්න හැකියාව ලැබෙයි. මේ ග්‍රහ චලනය වීම ගැන දැනුවත් වුණාම හරියට වක්‍ර වීම පිළිබඳව කතා කරනකොට මිථුන ලග්න හිමියන්ගේ මේ වෙනකොට දෙවැන්නේ උච්චව ගමන් කරන්නේ ධනස්ථානේ. ඉතින් මේ වක්‍ර වීමත් එක්ක ලග්නයට ගෝචර වෙන්නේ. ඒ කියන්නේ දෙසැම්බර් 5 වෙනිදා වෙනකොට ටික ටික වක්‍ර වෙමින් ආපස්සට ගමන් කරමින් ලග්නයට ගෝචර වෙනවා. මේ තත්ත්වයේ තියෙනවා 2026 මාර්තු මාසයේ වෙනකන්. ඉතින් මේ මාස 4ක පමණ කාල සීමාව ඔබට ටිකක් බාධා ගැටලු ඇති වෙන්න පුළුවන්. මොකද ලග්නයට තමයි ගුරු ග්‍රහයා ගෝචර වෙන්නේ. ඔබගේ 7 වැන්න සහ 10 වැන්න අධිපති නිසා ටිකක් ඍණාත්මක ආකල්ප එන්න පුළුවන් මේ කාල සීමාවේ. ඔබට පහුගිය කාල සීමාවේ තිබිච්ච හොඳ යහපත් ග්‍රහ තත්ත්වයන් එක්ක ටිකක් ආපස්සට හැරෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඔබ ඒ ගැන දැනුවත් වෙන්න ඕනි. ඔබගේ උත්සාහය උනන්දුව වර්ධනය කරගෙන ඉදිරියට ගමන් කරන්න. විශේෂයෙන් රැකියාව සම්බන්ධව මේ කාල සීමාවේදී පසුබැස්මක් ඇති වෙන්න පුළුවන්. සමහර විට වැඩ අධික වීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවා ස්ථානයේ වැඩ කරන අයත් එක්ක විවිධ ගැටලු මතභේද පැන නගින්න පුළුවන්. ඊළඟට ස්ථාන මාරු ආදී ඇති වෙන්න පුළුවන් ඔබ හිතන්නේ නැති මොහොතක. ඉතින් ඒ වගේ දේවල් වලින් ඔබ පරිස්සම් වෙන්න ඕනි. රැකියාව ව්‍යාපාර කටයුතු පිළිබඳව. ඒ වගේම සමහරට ව්‍යාපාර කටයුතු වල යම්කිසි ලැබීම් ප්‍රමාද වීමක් වෙන්න පුළුවන්. මුදල් තත්ත්වයේ අයහපත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මේ වෙනකොට ඔබට ධනස්ථානයේ ගුරු උච්ච වීම නිසා යම්කිසි විදිහට මුදල් සම්බන්ධව යහපත් වාතාවරණයක් තියෙනවා. නමුත් ගුරුගේ වක්‍ර වීමත් එක්ක ඔබට ටිකක් ආර්ථික තත්ත්වයේ අයහපත් බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දැනට තියෙන මුදල් පරිස්සම් කරලා තියාගන්න ඕනි. වියදම් කරනකොට පරිස්සමින් කරන්න ඕනි. ණයට දීම් වලින් පරිස්සම් වෙන්න ඕනි. ඒ වගේම ඔබ පොලියට දෙන කෙනෙක් නම් ඒ වගේ දේවල් වලින් ටිකක් වැළකෙන්න උත්සාහ කරන්න ඕනි. ඒ වගේම ඔබ ණයට මුදල් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් බැංකුව වලින් ඒවා ටිකක් ඔබ ඔබේ ආදායමට සරිලන විදිහට කරන්නත් උත්සාහ කරන්න ඕනි. ව්‍යාපාර කටයුතු උනත් ඒ වගේ විශාල ආයෝජන වලට යනකොට ටිකක් දෙපාරක් හිතලා කටයුතු කරන්න ඕනි. සමහර විට ඒවෙන් ඔබ හිතන ලාභ එන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා ලැබීම් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා මේ රැකියාව ව්‍යාපාර කටයුතු ගැන ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න ඕනි. ඔබට පැවරෙන වැඩ කොටස් නිසි වේලාවට නිසි විදිහට කරන්න උත්සාහ කරන්න ඕනි. ආයතන ප්‍රධානියෙක් නම් ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ඔබට උසස් වීම සම්බන්ධව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර විට එවැනි උසස් වීම බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඒවා ප්‍රමාද වීමක් වෙන්න පුළුවන් මේ ගුරු වක්‍ර වීමත් එක්ක. ඊළඟට ගෘහ ජීවිතය සම්බන්ධවත් යම් යම් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඔබ ගෘහ ජීවිතයේදී ඉවසිලිමත්ව බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම ඔබට පැවරෙන වැඩ කොටස් යුතුයකම් වගකීම් දරුවන් සහ පවුලේ අය සමග සහයෝගයෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න ඕනි. විශේෂයෙන් ඔබ දුර බැහැරව සේවය කරන කෙනෙක් නම්, රැකියාව ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම්, විදේශගතව ඉන්න කෙනෙක් නම් ගෙදර දොරේ දරුවන්ගේ වැඩ කටයුතු ගැන හොයලා බලන්න උත්සාහ කරන්න ඕනේ මේ කාල සීමාව තුළ. මේ වෙනකොටත් ඔබ ගෙදරින් දුරස් වෙලා ඉන්නවා නම් සමහර විට යම් යම් ගැටලු තත්ත්වයන් හින්දා ඔබ උත්සාහ කරන්න ඕනි සාමකාමී වටපිටාවක් නිවස තුළ ඇති කරගන්න. ඊළඟට විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අය ටිකක් කල්පනාකාරී වෙන්න ඕනි. Tamante ලැබෙන විවාහ යෝජනා ආදිය හොඳින් හොයලා බලලා කටයුතු කරන්න ඕනි. හදිස්සි වෙලා තීරණ ගන්න එපා. ඒ වගේම මේ සිකුරුගේ බලපෑමකුත් තියෙනවා. මොකද සිකුරු ග්‍රහයා මේ මාසයේ අවසානයේ වෙනකොට ඔබගේ වෘශ්චික රාශියට එනවා. ඒ කියන්නේ 6 වෙනිදාට. ඒක ටිකක් ආදරය, ප්‍රේමය, විවාහය වගේ කාරණාවලදී ටිකක් බාධා ගැටලු ගෙන දෙන තත්ත්වයක්. ඒ නිසා 26 වෙනිදාන් පස්සේ ඔබ මේ ප්‍රේමය සම්බන්ධ කාරණාවලදී විවාහයට තීරණ ගන්නකොට, ගෘහ ජීවිතය තුළ වැඩ කටයුතු කරනකොට ටිකක් පරිස්සමෙන් දෙමව්පියන්ගේ ආශිර්වාදය ඇතුව හදිස්සි වෙන්නේ නැතුව තීරණ ගන්න උත්සාහ කරන්න ඕනි.
ඉතින් මේ ග්‍රහ චලනය වීම ගැන කතා කරනකොට සමහර වෙලාවට එක් ග්‍රහ මාරුවකින් සිද්ධ වෙන අයහපත් බලපෑම තවත් ග්‍රහ මාරුවකින් යහපත් අතට හැරෙන්නත් පුළුවන්. ඉතින් මේ රවි මාරුව සිද්ධ වෙනවා අද දවස තුල. රවි ග්‍රහය ඔබගේ 3 වෙනි අධිපති, වික්‍රමස්ථානයේ අධිපති 6 වෙනිට ගෝචර වෙන්නේ. කුජ සමග යෝග වෙන්නේ. කුජ මේ වෙනකොට 6 වෙන්නේ හර්ෂා කියන විපරීත රාජයෝගයේ සහිතව ඉන්නේ. ඉතින් ඒ නිසා ඔබ උත්සාහවන්ත වුණොත් උනන්දු වුණොත් අර මම ගුරු මාරුව ගැන කියනකොට කියපු ගැටලුකාරී තත්ත්වයන් ටිකක් ඔබට උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කළොත් ඒ යහපත් අතට හරව ගන්න හැකියාව තියෙනවා. රැකියාව සම්බන්ධව, ගෘහ ජීවිතය සම්බන්ධව ඔබ බුද්ධිමත් තීරණ අරගෙන උත්සාහයෙන් කටයුතු කළොත් ඔබට ඒ ගැටලුකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්න හැකියාව තියෙනවා. ඇත්තට මේ ග්‍රහ මාරු ගැන ඔබව දැනුවත් කිරීමෙනුත් කරන්නේ ඒකයි. අනියත බියක් ඇති කිරීම නෙමෙයි. ඔබ ඒක බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනේ. ඒ ග්‍රහ මාරු ගැන හරියට ඔබ තේරුම් ගත්තොත් ඔබේ ඉදිරි කාලය නිවැරදිව සැලසුම් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි රැකියාව ව්‍යාපාර කටයුතු ගැන කතා කරනකොට ශනි ඔබගේ 10 වෙනි මේ වෙනකොට වක්‍රව ගමන් කරන්නේ. ඉතින් 11 වෙනිදාන් පස්සේ ශනි නිවෘත්ත බවට පත් වෙනවා. ඒ කියන්නේ පසුපසට ගමන් කළ ශනි නැවත ඉදිරියට ගමන් කරන්න පටන් ගන්නවා. ඒකත් ඔබට ටිකක් යහපත් තත්ත්වයක්. අර ගුරුගේ වක්‍ර වීමෙන් බලපාන අයහපත් දේවල් මේ ශනි නිවෘත්ත වීමෙන් ඔබට යහපත් තත්ත්වයට හරව ගන්නත් හැකියාව තියෙනවා. මේක සිද්ධ වෙන්නේ නොවැම්බර් මාසයේ අවසානයේ වෙනකොට නොවැම්බර් 29 වෙනිදා. ඉතින් මේ කාලය දක්වා ඔබ සැරකිල්ලෙන් පරිස්සමෙන් කටයුතු කළොත් රැකියාව ව්‍යාපාර කටයුතු සම්බන්ධව 29 වෙනිදාන් පස්සේ හොඳ තත්ත්වයක් උදා වෙනවා ඔබට. ඒ නිසා මේ කාලයේදී ඔබට පැවරෙන වැඩ කොටස් නිසි වෙලාවට නිසි විදිහට කරොත් ඔබට ඒ තියෙන ගැටලු වලින් මිදෙන්න හැකියාව තියෙනවා. ශනි නිවෘත්ත වීම නිසා ඔබට ඒ පසුගිය කරගන්න බැරි වෙච්ච වැඩ කටයුතු නැවතත් ආරම්භ කරන්න හැකියාව ලැබෙයි. ඔබ සමහර විට රැකියාව ව්‍යාපාර ස්ථානය තුල වැඩ ගොඩ ගැහිලා තිබුණා නම් ඒවා පස්සට කල් දාලා තිබුණා නම් නැවතත් ඒවා ආරම්භ කළා යහපත් වාතාවරණයක් ඇති කරගන්න හැකියාව තියෙනවා මේ ශනි නිවෘත්ත වීමත් එක්ක. ඉතින් මේ ග්‍රහ තත්ත්වයන් ඔබට සමබර තත්ත්වයක් තියෙන. එක ග්‍රහ තත්ත්වයක් අයහපත් වෙනකොට තවත් ග්‍රහ තත්ත්වයකින් සුබඵල උදා කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ගොඩක්ම මෙතන ක්‍රියාකාරීත්වයේ තියෙන ඔබ අතේ ඔබ වැඩ කරන විදිහ අනුව මේ ග්‍රහ තත්ත්වයන් ගැන ඔබ බුද්ධිමත් තේරුම් ගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම අනියත බියකින් තොරව ඔබේ ඉදිරි වැඩ කටයුතු සැලසුම් කරගෙන ප්‍රශ්න ගැටලු වලින් පැන නගින්න නැති වෙන්න වැඩ කටයුතු කරගන්න හැකියාව තියෙනවා. මේ බුධ සහ සිකුරු මාරුවත් ඒ වගේ සිකුරු මාරුව සිද්ධ වෙන්නේ 26 වෙනිදා මාසයේ අවසානයේ වෙනකොට ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. සිකුරු ග්‍රහය 6 වෙනිට ගෝචර වීම ඔබට එතනදී විපරීත රාජ්‍යයෝගයක් යෙදෙනවා. 12 වෙනි අධිපති හින්දා මුදල් ලැබීම් සම්බන්ධව හොඳයි ඒ තත්ත්වය. නමුත් ආදරය, ප්‍රේමය, විවාහය වගේ දේවල් වලදී ඔබට යම් ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඊළඟට බුධ ග්‍රහය කියන්නේ ඔබගේ ලග්න අධිපති මේ වෙනකොට 5 වෙනි සහ 6 වෙනි ගෝචර වෙන්නේ. ඉතින් ඒ ග්‍රහ තත්ත්වෙනුත් ඔබට ටිකක් සමබර තත්ත්වයන් තියෙනවා. ලැබීම් නොලැබීම්, උස් පහත් වීම, ආදායම් තත්ත්වයේ, ගෘහ ජීවිතය, රැකියාව ව්‍යාපාර මේ වගේ හැම තත්ත්වයකම උස් පහත් වීම තියෙන කාල සීමාවක් මේ ග්‍රහ චලනය වීම එක්ක. ඒක ඔබ බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔබට පැවරෙන වැඩ කොටස් නිසි වෙලාවට නිසි විදිහට හැම අවස්ථාවකම කරන්න උත්සාහ කරන්න ඕනි. ඒ වගේම උත්සාහය උනන්දුව වර්ධනය කරගෙන ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරන්න උත්සාහ කරන්න ඕනි. මේ කාල සීමාව තුළදී අයහපත් බලපෑම් තිබුණත් ඒවෙන් වැළකීලා නිතරම සුබවාදීව ධනාත්මකව හිතන්න. අනිවාර්යෙන් ඔබට ඉදිරි කාල සීමාව යහපත් තත්වයට පත් කරගන්න හැකියාව ලැබෙයි. යහපතක්ම වේවා ඔබට. සියලු බලාපොරොත්තු ඉටු වේවා.